රියල් ක්ලෑරිටි වෙතට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝවෙන් අපි ඔබේ චින්තනය සහ ඔබේ දෛනික ජීවිතේ වැඩි දියුණු කිරීමට උපකාරී වෙන තවත් සරල හැබැයි ප්‍රබල අදහසක් ගෙන එන වීඩියෝ එකක් තමයි අද අපි අරගෙන ආවේ. එහෙනම් අපි පටන් ගමු. මොකද්ද මේ බ්ලේම් ගේම් කියන්නේ? අපි හැම දෙයකටම දොස් පවරනවා නේද? මොකද්ද මේ දොස් පවරනවා කියන්නේ? ඔබේ ජීවිතේ යම් දෙයක් වැරදුනහම ඒකට වගකිව යුත්තා කවුද? ඔබේ බොස්ද, ඔබේ දෙමාපියන්ද, ඔබේ පාර්ට්නර්ද, යාළුවෝද, නැත්නම් මුදල්ද, ඔබේ වටපිටාවද, ඔබේ වාසනාවද, නැත්නම් මුළු ලෝකයමද? ටිකක් නවතින්න. අපිට මොන හරි වැරදුනාම කෙනෙක්ට හෝ දෙයකට දොස් පවරන්න අපි හරිම දක්ෂයි. අනිත් අයට දොස් පැවරීම නිසාම අපිට ඇත්ත ප්‍රශ්නේ දකින්න බැරි වෙනව නේද? අද අපි කතා කරන්නේ මේ බ්ලේම් එහෙම නැත්නම් දොස් පැවරීම ගැන. ඇයි අපි අනිත් අයට දොස් පවරන්නේ? මේ දොස් පැවරීම පිටුපස ඇත්තටම තියෙන්නේ මොකද්ද? අපි හැම දෙයකටම දොස් පැවරුවොත් අපිට ලැබෙන්නේ මොනවද? ඒ වගේම දොස් පැවරීම වෙනුවට අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවද? මේ ගැන තමයි අපි අද වීඩියෝවෙන් කතා කරන්නේ. බ්ලේම් කියන්නේ මොකද්ද? සරලවම මම කියන්නම්. බ්ලේම් කියන්නේ යම් ප්‍රශ්නයකට වැරද්දකට එහෙම නැත්නම් අසාර්ථකත්වයකට හෝ අපි කැමති නැති ඕනම තත්වයකට වගකීම අපි වෙනත් කෙනෙකුට එහෙම නැත්නම් වෙනත් දෙයකට පවරනවා. උදාහරණයක් ලෙස මම මෙහෙම කියන්නම්. ඔබ වැඩට පරක්කු වෙලා යනවා. එතකොට ඔබ කියනවා අද නම් ට්‍රැෆික් එක හරිම වැඩි. හැබැයි ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් ඔබ දන්නවා අද ට්‍රැෆික් වැඩි වෙයි කියලා. හිතමු අපි සතියේ සඳුදා දවසක් කියලා. එතකොට ට්‍රැෆික් වැඩි දවසක්. ඒත් ඔබ ගෙදරින් පරක්කු වෙලා පිටත් වෙනවා. එහෙනම් ඔබට කියන්න පුළුවන් ට්‍රැෆික් එක නිසා මම පරක්කු වුණා. නමුත් තාමත් අපි තවත් මේක පැහැදිලිව බැලුවොත් මම වෙලාවට ගෙදරින් පිටත් වුණේ නැහැ. මේක තමයි තත්ත්වයක් පැහැදිලි කිරීම සහ වගකීමෙන් බේරීමට යම්කිසි තත්ත්වයක් භාවිතා කිරීම අතර තියෙන වෙනස. අපි තව උදාහරණයක් ගමු. දැන් ඔබ විභාගයකින් අසමත් වෙනවා කියලා හිතන්න. ඔබ කියනවා ගුරුතුමා හරියට ඉගැන්වුවේ නැහැ කියලා. ඒතර ගුරුතුමා සම්පූර්ණයෙන්ම හොඳින් ඉගැන්වුවේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ පාඩම් කළාද? ඔබ සූදානම් වුණාද? ඔබ ප්‍රශ්න ඇහුවද? ඒ ඔබ විසින් කළ යුතු දේවල් ටික ඔබ කළේ නෑ නේද? ඒතකොට මේ දොස් පැවරීම එහෙම නැත්නම් මේ බ්ලේම් කරන එක අපේ බැල්ම අපි මේ දකින විදිහ පිටතට යොමු කරනවා. හැබැයි අපි හරියටම බැලුවොත් අපේ බැල්ම අපි යොමු කරන්න ඕනේ ඇතුළට. එතකොට ඇයි අපි දොස් පවරන්නේ? ඇයි අපි දොස් පවරන්නේ? ඇත්තම කතාව අපි දොස් පවරන්නේ වගකීම බාර ගන්න අපහසු නිසා. යම් දෙයක් වැරදුනාම අපේ මනස ස්වභාවිකවම අපිව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මගේ අතින් වැරද්දක් වුණා කියන එකට වඩා එයා නිසයි මේක වුනේ කියන එක හරි පහසුයි. මම සූදානම් වුණේ නැහැ කියලා කියන්න ටිකක් අමාරුයි වගේ නේද? එහෙම කියන්න හිත දෙන්නේ නැහැ. එතකොට ඒ වෙනුවට මොකද්ද කියන්නේ? කවුරුත් මට උදව් කළේ නැහැ. එහෙම කියනවා. එතකොට මම වැරදි තීරණයක් ගත්තා කියලා කියන්න කැමති නැහැ. ඒ වෙනුවට කියන්නේ මොනවද? මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එතකොට අපි දොස් පවරන්නේ මිනිස්සුන්ට.
අපි දොස් පවරන්නේ මිනිස්සුන්ට. මගේ මැනේජර් මට සපෝට් කරන්නේ නැහැ. එතකොට මගේ දෙමාපියෝ මාව කවදාවත් තේරුම් ගත්තේ නැහැ. ඒතර මගේ යාළුවෝ නිසා මට මෙන්න මේ අවස්ථා නැති වුණා. ඊළඟට අපි දොස් පවරනවා රැකියා ස්ථානෙට. මේ කම්පැනි එකේ කාටවත් හරියට අවස්ථාවන් ලැබෙන්නේ නැහැ ඉදිරියට යන්න. ඊළඟට අපි දොස් පවරනවා අපේ වටපිටාවට. මේ වටපිටාව හොඳ නැති නිසා මට හරියට මේ කොන්සන්ට්‍රේට් කරන්න බැරි වුණා. හරියට මට දෙන්න බැරි වුණා අවධානය. එතකොට මුදල් වලට දොස් පවරනවා. මට සල්ලි තිබුණ නැහැනේ. ඒ නිසා මම සාර්ථක වෙන්නේ නැහැ මේ සල්ලි නැති හින්දා. එතකොට කම්පියුටර් එක වැඩ කරේ නැත්තම් ඒකටත් දොස් කියනවා. ඒ නිසා මට මේ වැඩේ ඉවර කරගන්න බැරි වුණා කම්පියුටර් එක වැඩ කරේ නැති හින්දා. වැස්ස නිසා මගේ හැම දෙයක්ම අවුල් වුණා කියනවා. මට වාසනාව නැහැ. සමහරක් වෙලාවට මුළු ලෝකෙටම අපි දොස් පවරනවා. මට විතරයි මේ හැමදේම වැරදෙන්නේ. එතකොට බලද්දි ඇත්තටම බ්ලේම් කියන එක දොස් පැවරීම අපිට දැන් පුරුද්දක් වෙලා තියෙනවා. එහෙම නෙමෙයිද? මේ දොස් පැවරීම අපිට දැන් පුරුද්දක් වෙලා තියෙනවා. අපි දොස් පවරන්නේ කවදාද? ඇත්තටම කිව්වොත් සාමාන්‍යයෙන් අපි දොස් පවරන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දේ සහ ඇත්තටම සිදුවන දේ අතර වෙනසක් ඇති වූ විට. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා පික්නික් එකක් යන්න සැලසුම් කරනවා කියලා හිතන්න. හැම දෙයක්ම සූදානම් කරනවා. හැබැයි හදිසියෙම වැස්සක් වැටෙනවා. එතකොට ඔබ කියනවා ඇයි මේ හැමදාම මට විතරක් මේක වෙන්නේ? මොකද මේ වැස්ස ඔබේ පික්නික් එක විනාශ කරන්න හිතාමතාම ආවේ නැහැ. නමුත් ඔබේ බලාපොරොත්තුව වුණේ අද මම සැලසුම් කළ විදිහටම හැම දෙයක්ම වෙන්න ඕනේ කියලා. ඔබේ බලාපොරොත්තුව වුණේ අද මම සැලසුම් කළ විදිහටම හැම දෙයක්ම වෙන්න ඕනේ. නමුත් යථාර්ථය කියන්නේ නැහැ. ඒ මොහොතේ අපි කාලගුණයට දොස් පවරනවා. නමුත් සිද්ධ වුණේ ඒක නෙමෙයි. මම තව උදාහරණයක් ගන්නම්. ඔබ කෙනෙක්ට මෙසේජ් එකක් යවනවා. එතකොට ඒ පුද්ගලයා ඔබට රිප්ලයි කරන්නේ නැහැ එහෙම මොහොතේ. ඒතර ඔබ හිතනවා මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නැහැ. මෙයාට කිසි ගරු කිරීමක් නැහැ මට. ඊළඟට හිතනවා මිනිස්සු කාටවත් ගාණක් නැහැ මාව. හරිද? එහෙම නැත්නම් හිතනවා කිසිම කෙනෙක් මාව තේරුම් ගන්නේ නැහැ. මේ එක රිප්ලයි එකක් නොලැබීම නිසා ඔබ එන ජජ්මන්ට්ස් වලට බලන්න කොයි වගේ ජජ්මන්ට්ස් වලටද ඔබ එන්නේ කියලා. එතකොට මුළු ලෝකෙ ගැනම ඔබ තීරණයක් ගන්නවා මෙන්න මේ විදිහට තමයි අර බ්ලේම් කියන එක දොස් පැවරීම දිගින් දිගට වර්ධනය වෙන්නේ. මේ බ්ලේම් එක පිටුපස ඇත්තරම තියෙන්නේ මොකද්ද? මේ දොස් පැවරීම පිටුපස ඇත්තරම තියෙන්නේ මොකද්ද? සමහර විට අපි දොස් පවරන දේ ඇත්ත ප්‍රශ්නේ නොවෙන්න පුළුවන්. අපි දොස් පවරන දේ ඇත්ත ප්‍රශ්නේ නොවෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් කෙනෙක්ට රැකියාවක් අහිමි වෙනවා. එතකොට එයා කියනවා මගේ කම්පැනි එක මගේ කරියර් එක සම්පූර්ණයෙන් විනාශ කළා. නමුත් ඒ කෝපය පිටුපස තියෙන්නේ ඒ පුද්ගලයාගේ අනාගතය ගැන බිය. ඒ පුද්ගලයාගේ ආත්ම විශ්වාසය අඩුවීම, බලාපොරොත්තු කඩවීම, ඒ වගේම ආර්ථික ගැටලු, මුදල් පිළිබඳ ගැටලු, අසරණකම. එතකොට කම්පැනි එකට දොස් පවරන එක පහසුයි. මොකද කෝපය පෙන්වීම අපේ බිය පිළිගැනීමට වඩා පහසුයි. කෝපය පෙන්වීම අපේ බිය පිළිගැනීමට වඩා පහසුයි. තව උදාහරණයක් කියන්නම්. ඔන්න කෙනෙක් කියනවා මගේ පාර්ට්නර් මාව සතුටින් තියන්නේ නැහැ. හස්බන්ඩ් හරි වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් වේවා බොයිෆ්‍රෙන්ඩ් වේවා මෙයා මාව සතුටින් තියන්නේ නැහැ කියලා දොස් කියනවා. නමුත් ඇත්ත ප්‍රශ්නේ වෙන්න පුළුවන් මගේ සතුට වෙනත් කෙනෙකුගේ වගකීමක් කියලා මම බලාපොරොත්තු වෙනවා. මගේ සතුට වෙනත් කෙනෙකුගේ වගකීමක් කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්නයක්. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්නයක්. මොකද
මගේ සතුට මම කොහොමද වෙනත් කෙනෙකුගේ වගකීමක් කියලා බලාපොරොත්තු වෙන්නේ? දැන් ඔබ කෙනෙකුට දොස් පවරන වෙලාවේ ඒ දොස් පැවරීම යටින් ඔබට ඇත්තටම දැනෙන්නේ මොනවද? බිය, බය වෙනවා. බයක් තියෙනවානේ. බලාපොරොත්තු කඩවීමකුත් තියෙනවා එතන. ඒ වගේම තමන් ගැන හරිම අනාරක්ෂිත හැඟීමකුත් තියෙනවා. ඒ වගේම හරි අසරණයි අපි. අසරණකමත් එක්ක වරදකාරී හැඟීමකුත් එනවා. නැත්තම් ඔබේම වගකීම පිළිගන්න ඔබට බයයි. ඒ තියෙන බය හැම දෙයකටම දොස් පැවරීමෙන් අපිට ලැබෙන්නේ මොනවද? හැම දෙයකටම දොස් පැවරීමෙන් අපිට ලැබෙන්නේ මොනවද? මුලදී මේ බ්ලේම් කිරීම හොඳයි වගේ දැනෙන්න පුළුවන්. ඇයි? මොකද ඒ මොහොතේ අපේ වගකීම අඩු වෙනවා වගේ දැනෙනවා. ඔබ අතින් වැරද්දක් වෙනවා. ඔන්න ඔබ කියනවා ඒක මගේ වැරද්ද කියලා. ඔබට හරි අපහසුතාවයක් දැනෙනවා එහෙම කියන්න. කිසිම කෙනෙක් කැමති නෑ පිළිගන්න තමන්ගේ වැරද්දනේ. ඒක මගේ වැරද්ද කියලා තමන්ගේ වැරද්ද පිළිගන්න කැමති නැහැ. ඒ මොකද ඒක නිකන් හරි අඩුවක් තමුන්ට. තමන්ගේ වැරද්ද පිළිගන්නවා කියන එක හරි අඩුවක්. මේ කොහෙ මුකුත් අඩුපාඩුවක් වෙන්නේ නැහැ තමන්ට. ශරීරයෙන් මුකුත් අඩුපාඩුවක් වෙන්නෙත් නැහැ. මානසික අඩුපාඩුවක් වෙන්නෙත් නැහැ. නමුත් හිත කැමති නැහැ එහෙම කියන්න. නිකන් මදිකමක් වගේ. ඒතර ඔබ කියනවා මේ එයා නිසා තමයි ඒක උනේ. මේ අහවලා නිසා මට මෙහෙම වුණා. අර පුද්ගලයා නිසා මට මෙහෙම වුණා. එතකොට එහෙම කිව්වහම ටිකක් හිත සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු වෙන්නේ ඇයි? තව කෙනෙක් මත අපි ලස්සනට අපේ තියෙන ප්‍රශ්නේ තව කෙනෙක් මත අපි ඒ වරද පටවුවාන් පස්සේ අපි නිදහස්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ බ්ලේම් එකෙන් తాවකාලිකව සහනයක් ලැබෙනවා අපිට. නමුත් දිගු කාලීනව අපිව මේ බ්ලේම් එකෙන් අසරණ කරනවා. උදාහරණයක් කිව්වොත් මගේ බොස් තමයි මට ඉදිරියට යන්න දෙන්නේ නැති වෙන එකම හේතුව කියලා ඔයා කියනවා. දැන් ඔබ ඒක සම්පූර්ණයෙන් විශ්වාස කරනවා කියමු. ඔබ ඔබෙන් අහන එක නවත්තනවා මොනවද? මට මොනවද වැඩියෙන් ඒ කියන්නේ මගේ දියුණුවට වැඩි දියුණු කරගන්න පුළුවන් දේවල් තියෙන්නේ මොනවද කියලා ඔබට ඔබගෙන් අහන්න අමතක වෙනවා. ඒ වෙනුවට ඔබ හිතනවා මට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මේ බොස් තමයි මාව නවත්තන් ඉන්නේ. මෙයා තමයි මගේ රෝඩ් බ්ලොක් එක. මෙයා හින්දා තමයි මට ඉදිරියට යන්න බැරි. ඒතර මට කරන්න කිසිම දෙයක් නැහැ කියලා හිතන තාක්කල් මේක හරි භයානකයි. මොකද හැම දෙයකටම අනිත් අය වගකිව යුතුයි කියලා අපි හිතන තාක්කල් අපේ ජීවිතේ පාලනය අපි අනිත් අයට දීලා ඉවරයි. මං ආයෙත් කියන්නම් හැම දෙයකටම අනිත් අය වගකිව යුතුයි කියලා අපි හිතන තාක්කල් අපේ ජීවිතේ පාලනය අපි අනිත් අයට දෙනවා. එතකොට අපි මොන දේවල් වලටද මේ දොස් පවරන්නේ? අපි බලමු මොන දේවල් වලටද. ඔන්න අපේ අතීතයට අපි දොස් පවරනවා. මට සිද්ධ වෙච්ච දේවල් නිසා මට ඉදිරියට යන්න බැහැ. අපේ දෙමව්පියන්ට අපි දොස් පවරනවා. අම්මා තාත්තා අපිට ප්‍රමාණවත් අවස්ථාවන් ලබා දුන්නේ නැහැ කියනවා. ඊළඟට මගේ පාර්ට්නර්ට දොස් කියනවා. මෙයා නිසා මම සතුටින් නැහැ කියනවා. ඊළඟට දරුවන්ට දොස් කියනවා. මේ වගකීම් මේ දරුවෝ ඒගොල්ලෝ හින්දා තමයි මට මගේ ඩ්‍රීම්ස් වලට යන්න බැරි. එහෙම කියලා කියන්නේ නැද්ද? කියනව නේද? බොස්ටත් කියනවා. මගේ බොස් මගේ දක්ෂතාවය අගය කරන්නේ මට වටිනාකමක් දෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට ඔයත් එක්ක වැඩ කරන කලීග්ස්ලා සහෝදර සේවකයෝ සේවිකාවන්ට කියනවා මොනවද? මෙයාලා හරියට මට කෝපරේට් කරන්නේ මට හරි සපෝට් එකක් ඒගොල්ලන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඊළඟට රැකියා ස්ථානයට දොස් කියනවා මේ කම්පැනි එකේ ෆියුචර් එකක් නැහැ. හරිද? මට සල්ලි තිබ්බනම් මං සතුටින් ඉන්නවා කියලා ඔන්න මුදල් වලටත් දොස් කියනවා. ඊළඟට සොසයිටි එක මට අවස්ථාව දෙන්නේ නැහැ කියලා මේ සමාජයෙන්. ඊළඟට මගේ හැම ප්‍රශ්නයකටම හේතුව සිස්ටම් එක, රජය. හරිද? එහෙම කියනවා.
අනිත් අයට වාසනාව තියෙනවා මට නෑ කියලා කියනවා. එක්කෝ දොස් කියනවා මට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. මේ තත්ත්වයේ වෙලාවෙදී මේ මට කරන්න තිබුණේ මෙන්න මේ දේ. අවසානයේ මගේ ජීවිතය ඔහොම තමයි. එතකොට අපේම අසරණකම වසන් කරන බ්ලේම් එකක් වෙන්න පුළුවන්. අපේ අසරණකම වසන් කරන එක තමයි මේ බ්ලේම් එක කියන එක. එතකොට බ්ලේම් කරනවා වෙනුවට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? බ්ලේම් කරනවා වෙනුවට අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මෙතනදී පුළුවන් අපිට මෙහෙම වෙනස් කරන්න. ඒ කියන්නේ කාගේ වැරද්දද කියලා අපි අහනවා වෙනුවට අපිට අහන්න පුළුවන් දැන් මට මෙතනදී මොනවද කරන්න පුළුවන්. එතකොට මේක තමයි බ්ලේම් එකෙන් රෙස්පොන්සිබිලිටි එකට යන වෙනස. දොස් පැවරීමකින් අපි ෂිෆ්ට් වෙනවා වගකීම කියන එකට. එතකොට උදාහරණයක් මම කියන්නම්. ඔබත් එක්ක වැඩ කරන එක ඔබේ කලීග්ස්ලා කියමු. එකට වැඩ කරන සේවකයෝ. ඒ කෙනෙක්ගෙන් වැරද්දක් වෙනවා. එතකොට ඒකෙන් ඔබේ වැඩේට බලපෑමක් වෙනවා. දැන් ඔබ දොස් පවරන්නෙක් නම් කොහොමද? ඔයා හැමදාම ප්‍රශ්න ඇති කරනවා. ඔයා නිසා තමයි මට හරියට මේක කරන්න බැරි වුම කියලා ඔබ බ්ලේම් කරනවා. හැබැයි හරියටම බැලුවොත් මේ වැරැද්ද නිසා මගේ වැඩේට බලපෑමක් වුණා. එතකොට අපි මේක කොහොමද හදාගන්නේ? එතකොට ආයෙත් මේක නොවෙන්න අපිට මොනවද කරන්න පුළුවන්? අන්න මේ ප්‍රශ්න ටික ඔබට පුළුවන් ඔබෙන් අහන්න. එතකොට වෙනස බලන්න. බ්ලේම් කිරීමෙන් ඔබට ගැටුමක් ඇති කරනවා. හැබැයි ඔබ හරි ක්ලැරිටි විසඳුමක් හොයාගත්තොත් අන්න ඒක විසඳුමක් බවට පත් වෙනවා ඔබේ ප්‍රශ්නෙට. තව උදාහරණයක් කියන්න. ඔබට අවශ්‍යයි කියලා හිතමු ප්‍රොමෝෂන් එකක්. එතකොට ඔබට අවශ්‍ය ප්‍රොමෝෂන් එක ඔබට ලැබුණේ නැහැ. එතකොට ඔබ කියනවා මේ මැනේජ්මන්ට් එක මාව අගය කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් හරියටම බැලුවොත් ක්ලැරිටි එක මොකක්ද කියලා මට වැඩි දියුණු කරගන්න ඕනි මොන ස්කිල් එකද කියලා අහන්න බැරිද තමුන්ගෙන්? පුළුවන්. මට ලබා ගන්න ඕන රිසර්ච් මොනවද කියලා මට මගෙන් අහන්න පුළුවන්. ඒතර ඊළඟ අවස්ථාවට මම සූදානම් වෙන්නේ කොහොමද? ඔබට තීරණය අසාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ අතරතුර අහන්න මගේ පාලනය යටතේ තියෙන්නේ මොනවද? මගේ පාලනය යටතේ තියෙන්නේ මොනවද? බ්ලේම් කිරීමෙන් අපේ ප්‍රශ්න විසඳනවද? බ්ලේම් කිරීමෙන් අපේ ප්‍රශ්න විසඳනවද? බ්ලේම් කිරීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් අද අපි හැමෝගෙම ජීවිත සම්පූර්ණයෙන්ම පර්ෆෙක්ට් වෙලා තියෙන්න ඕනේ නේද? හිතලා බලන්න ඔබ බොස්ට දොස් පවරනවා. ඔබේ සැලරි එක වැඩි වෙනවද? ඔබේ පාර්ට්නර්ට දොස් පවරනවා. ඒතර ඔබේ රිලේෂන්ෂිප් එක ඉබේම හොඳ වෙනවද? ඒතර ඔබේ දෙමාපියන්ට ඔබ පුළුවන් තරම් දොස් පවරනවා. නමුත් ඔබේ අතීතය ඔබට වෙනස් කරන්න පුළුවන්ද? ඔබ රජයට දොස් කියනවා. නමුත් ඒක ඔබේ පුද්ගලික ප්‍රශ්න ඒවයින් විසඳනවද? ඉබේම නැති වෙලා යනවද? නෑ නේද? වැස්සට දොස් කිව්වා කියලා වැස්ස නවතිනවද? නෑ. ඒතර බ්ලේම් එකෙන් අපිට අපි අකමැති දෙයක් හඳුනා ගන්න පුළුවන්. නමුත් බ්ලේම් එක විසඳුමක් නෙමෙයි. විසඳුම ආරම්භ වෙන්නේ අපි අහන විට මට මොනවද වෙනස් කරන්න පුළුවන්? මට මොනවද ඉගෙන ගන්න පුළුවන්? මට පාලනය කරන්න පුළුවන් මොනවද? මට පිළිගන්න සිදුවන දේ මොනවද? ඊළඟ වතාවේදී මම වෙනස් විදිහට මොනවද කරන්න ඕනේ? එතකොට මම උදාහරණයක් කියන්නම්. එකම කම්පැනි එකේ එම්ප්ලොයිස්ලා දෙන්නෙක් ඉන්නවා. එකම කම්පැනියේ එම්ප්ලොයිස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒතර එම්ප්ලොයි A කියලා ඉන්නවා හිතමු. එයා කියනවා මගේ මැනේජර් මට කැමති නෑ. මේ කම්පැනි එක හරි අසාධාරණයි. යාලා කැමති අය විතරයි ප්‍රොමෝට් කරන්නේ. ඒ නිසා මහන්සිලා වැඩ කරලා වැඩක් නෑ. ඊළඟට අවුරුද්දකට පස්සේ කිසිම දෙයක් වෙනස් වෙලා නෑ අවුරුද්දක් යනතුරු. ඊළඟට තව ඉන්නවා එම්ප්ලොයි කෙනෙක් B කියලා. එයා කියනවා සමහරකට මේ තීරණය
අසාධාරණ වෙන්න පුළුවන්. නමුත් මට මොනවද වැඩි දියුණු කරගන්න පුළුවන්? මට මගේ අඩු ස්කිල්ස් මොනවද? හරිද? එතකොට මම මොන රිසල්ට්ස්ද පෙන්වන්න ඕනේ? මට මගේම අවස්ථා හදාගන්න පුළුවන් කොහොමද? ඊළඟට අවුරුද්දක් ගත වුණාට පස්සේ දෙන්නගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සිදුවීම එකයි. නමුත් ඒ දෙන්නා දක්වන ප්‍රතිචාර වෙනස්. එතකොට මේක තමයි රියල් ක්ලැරිටි කියන්නේ. මුළු ලෝකෙටම දොස් පවරන විට හැම වෙලාවෙම අපි හිතනවා අපේ ජීවිතේ අපි දොස් පවර ගන්නවා. මේ ලයිෆ් එක අසාධාරණයි. එතකොට මිනිස්සු හැමෝම සෙල්ෆිෂ්. එතකොට කවුරුත් මාව ගණන් ගන්නෑ. මට කවදාවත් මට ඕන දේ ලැබෙන්නේ නෑ. මට හැම දෙයක්ම වැරදෙනවා. මුළු ලෝකෙම මට විරුද්ධයි. නමුත් ඔබ ඔබෙන් අහන්න ඇත්තටම මුළු ලෝකයම මට විරුද්ධද? නැත්නම් ඔබේම බලාපොරොත්තු කඩවීම හරහා ලෝකයේ දිහා බලන්න පටන් අරගෙනද? අපි කෝපයෙන් ඉන්නකොට අපේ කෝපය තහවුරු කරන දේවල් අපි වැඩියෙන් දකිනවා. අපි වේදනාවෙන් ඉන්නකොට අපේ වේදනාව තහවුරු කරන දේවල් අපි වැඩියෙන් දකිනවා. එහෙම දකින්න අපි විශ්වාස කරනවා කවුරුත් මාව ගණන් ගන්න නැහැ වගේ තත්යකට වඩනවා. එතකොට ඔබ ගැන ඇත්තටම සැලකිලිමත් වෙන එක් පුද්ගලෙක්වත් ඔබට නොපෙනී යන්න පුළුවන්. ඒ නිසා අපි සමහර විට අපිට මුළු ලෝකෙම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපි ලෝකයේ දිහා බලන විදිහ වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් බ්ලේම් එක නවත්තනවා කියන්නේ මේ ප්‍රශ්න නොදැකීම නෙමෙයි. ප්‍රොබ්ලම්ස් නොදැකීම නෙමෙයි. බ්ලේම් එක නවත්තනවා කියන්නේ අනිත් අය ඔබට වැරදි දෙයක් කළත් ඒක ඉවසගෙන ඉන්න එක නෙමෙයි. කෙනෙක් වැරදි ලෙස හැසිරුණත් ඔබට ඒක හඳුනා ගන්න පුළුවන්. ඔබේ කාර්යාලයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට ඒක රිපෝට් කරන්න පුළුවන්, දැනුම් දෙන්න පුළුවන්. කෙනෙක් ඔබට අසාධාරණ ලෙස සලකනවා නම් ඔබට පුළුවන් බවුන්ඩරි එකක් දාගන්න. සීමා මායිමක් දාගන්න පුළුවන්. යම් දෙයක් ඇත්තටම වැරදි නම් ඔබට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් වෙනසක් තියෙනවා. මේ පුද්ගලයා වැරදි දෙයක් කළා කියන එක. මගේ ජීවිතේ හැම වැරද්දකටම මේ පුද්ගලයා වග කියන්න ඕනි කියලා කියන එක පළමු එකෙන්ම අර ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. නමුත් දෙවෙනි එකෙන් වෙන්නේ අසරණ බවක් ඇති වෙන එක. එතකොට මගේ පාලනයේ යටතේ තියෙන්නේ මොනවද? මගේ තීරණ, sannivedana, ආකල්ප. යම් දෙයක් වැරදුනාම මේ ප්‍රශ්න දෙක ඔබෙන් අහන්න. මගේ පාලනයෙන් පිටත තියෙන්නේ මොනවද? මගේ පාලනයෙන් ඇතුලේ තියෙන්නේ මොනවද? මගේ පාලනයෙන් පිටත මොනවද තියෙන්නේ? අනිත් මිනිස්සු හිතන දේ මට පාලනය කරන්න බෑ. අනිත් මිනිස්සු කරන දේවල් අපිට පාලනය කරන්න බෑ. කාලගුණය පාලනය කරන්න බෑ. අතීතය. ඒතර මිනිස්සුන්ගේ තීරණ. ඊළඟට අනපේක්ෂිතව සිද්ධ වෙන සිදුවීම්. ඒ කිසි දෙයක් මගේ පාලනයේ යටතේ නෑ. ඒ හැමදේම මගේ පාලනයෙන් තොරයි. ඒතර මගේ පාලනය යටතේ තියෙන්නේ මොනවද? මං ඒ සිද්ධ වෙන හැම දෙයකටම දක්වන මගේ ප්‍රතිචාරය. my response කිව්වොත් හරි. ඒතර මගේ ප්‍රතිචාරය හරිම වැදගත්. ඒක තියෙන්නේ මගේ පාලනයේ යටතේ. ඊළඟට මගේ සූදානම යම්කිසි දෙයකට. එතකොට මගේ තීරණ. එතකොට මං සංනිවේදනය කරන විදිය, මගේ ආකල්පමය වෙනස, මං උත්සාහයක් දරනවා නම් ඒක. එතකොට මං ඉගෙන ගන්න දේවල් සහ මම ඊළඟට කරන දේවල් කියන මේ හැමදේම මගේ පාලනය තුල තියෙන දේවල්. ඔබට පාලනය කරන්න බැරි දේවල් සමග සටන් කරමින් ඔබේ ශක්තිය නාස්ති කරගන්න එපා. ඔබට පාලනය කරන්න පුළුවන් දේවල් වැඩි දියුණු කරන්න ඒ ශක්තිය භාවිතා කරන්න. බ්ලේම් එක නවත්තන විට සාමය ආරම්භ වෙනවා. පීස්ෆුල්. එතකොට ඔබට හොඳින් දැනෙන්න තවත් කෙනෙක් වැරදි වෙන්නම ඕනේ නැති දවසක් ගැන හිතන්න. ඔබේ බොස් වැරදි කියලා ඔප්පු කරන්න ඔබට අවශ්‍යමද? ඔබේ පාර්ට්නර් තමයි ප්‍රශ්නේ කියලා ඔබට ඔප්පු කරන්න අවශ්‍යමද? ඔබේ දෙමාපියන් තමයි ඔබේ ජීවිතයේ ප්‍රශ්නේ කියලා ඔප්පු කරන්න අවශ්‍යමද? මුළු ලෝකයම තමයි ප්‍රශ්නේ කියලා ඔප්පු කරන්න අවශ්‍යමද?
නැහැ නේද? ඒ වෙනුවට ඔබෙන් අහන්න මොකද්ද සිදුවෙන්නේ? මේකේ මගේ කොටස මොකද්ද? මට මොනවද වෙනස් කරන්න පුළුවන්? මට මොනවද පිළිගන්න වෙන්නේ? දැන් මට මොනවද කරන්න පුළුවන්? මෙන්න මේක තමයි පරිණත බව. මේක තමයි වගකීම. සමහර විට කියන්නත් බෑ ඇත්තටම මේක තමයි සාමය. දොස් පවරන එක පහසුයි. හැබැයි ඒකේ වගකීම බාරගන්න එක අමාරුයි. දොස් පැවරීම අපිට හේතුවක් දෙනවා. හැබැයි වගකීම කියන දේ අපිට මාර්ගය පෙන්වනවා. බ්ලේම් කියනවා බලන්න එයාලා මට කළ දේ කියලා. හැබැයි රෙස්පොන්සිබිලිටි කියනවා දැන් මට මොනවද කරන්න පුළුවන් කියලා. බ්ලේම් අපිව අතීතයේ රඳවා ගන්නවා. හැබැයි රෙස්පොන්සිබිලිටි අපිව ඉදිරියටම ගෙන යනවා. සමහර විට අපි කාටද දොස් පවරන්නේ කියන ප්‍රශ්නේ නවත්තලා මට මොනවද කරන්න පුළුවන් කියලා අහන මොහොත තියෙනව නේද? අන්න අපි තුල යම් දෙයක් වෙනස් වෙන්න පටන් ගන්නවා. තත්ත්වය ඒ මොහොතේම වෙනස් වෙන්නත් පුළුවන්. අනිත් මිනිස්සු වෙනස් නොවෙන්න පුළුවන්. ඒකට කමන්නේ. ලෝකය වෙනස් නොවෙන්න පුළුවන්. ඒත් කමන්නේ. අපි වෙනස් වෙනවා. ඒ වගේම අපෙන් පිටත තියෙන හැම දෙයක් සමගම සටන් කිරීම අපි නවත්තනවා. අපි තුල තිබෙන මේ පුංචි සාමය අපිට හොයාගන්න පුළුවන්. ඒක තමයි රියල් ක්ලැරිටි කියලා කියන්නේ. එහෙනම් අද වීඩියෝ නරඹුවාට බොහොම ස්තුතියි. අද වීඩියෝවේ ඔබ තව ටිකක් පැහැදිලි බවක් සහ ඔබේ ජීවිතේ එදිනෙදා ගත කරන ජීවිතේ ඔබට යෙදිය හැකි යම්කිසි ප්‍රායෝගික අදහස් අද වීඩියෝවෙන් ඔබට ලැබුණා කියලා මම හිතනවා. ඉතින් ඔබට මේ වීඩියෝව වැදගත් ප්‍රයෝජනවත් එකක් කියලා හැඟෙනවා නම් ලයික් කරන්න. ඔබේ මිතුරන් අතරේ මේක ෂෙයා කරගන්න. අලුත් වීඩියෝ එකක් දැමූ විගස ඔබට බලා ගැනීමට අවශ්‍ය නම් මේ නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් මේ දේත් මතක තියාගන්න. පැහැදිලි මනසක් කියන්නේ වඩා හොඳ තීරණ වලට මඟ පෙන්වන අතර වඩා හොඳ තීරණ වඩා හොඳ ජීවිතයක් නිර්මාණය කරනවා. ඉතින් බ්ලේම් එක නවත්තලා අපි මනසේ සාමය ආරම්භ කරගන්න ඕනි කියලා මං හැම දිනාටම කියනවා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙනතුරු පරිස්සමින් ඉන්න. බොහොම ස්තුතියි නරඹුවාට.